හලෝ ගායිස් ඉතින් කොහොමද කට්ටියට හැමෝටම ඉතින් සුබ දවසක් කොටම ඉතින් ඔන්න අද මමයි යන්න හදන්නේ අර චීස් දාලා ඊට පස්සේ චිකන් දාලා එක කෑම මස් කෑලි ලූණු එළවලු අරව මේව දාලා හදන අර රවුමට තියෙන රෝස් පාන් එකක් තියෙනවනේ මොකක්ද ඒක නම පීසා ඒකට කියන්නේ පීසා කියලාලු මොකක් හරි කවන්නේ ඒක රෝස් පාන් ගන්න අන්න ඒක කන්න යන්න හදන්නේ අද අපි සුපිරි පොට් එකට යන්නේ ගියාට පස්සේ ඔයාලට ඉතුරු ටික බලා ගන්න පුළුවන්. ඉතින් අද ඉඳලා මහි vlogs channel එකේ මමත් ඉන්නවා. මොකද යාට voice කරන්න තීරෙන්නේ නැහැ කිව්වා. අනේ මට බෑ අනේ අඬනවා. ඉතින් වැළපෙනවා. කොච්චර කිව්වොත් මේ මෙහෙම කරමු කියලා සමහරට අපි වීඩියෝ එකක් shoot කරලා ඒක edit කරලා voice කරන්න සති ගාණක් යනවා. මෙයාට ලැජ්ජයි. training වල training තමයි කරන්නේ. ඉතින් මම අද ඉඳලා මෙයාත් එක්ක මේ channel එකේ ඉන්නවා guys. ඉතින් අපි හම්බෙමු. මං ඉන්නගෙන පට්ටාතලදී මම මගේ ලැජ්ජන හරිය කපලා තින්නේ සමුලින්ම කැපුවා. අමලන් ගෙට දෙන්න නෑ කපලා මයින් කරා එන්න මට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් අපි හම්බෙමු එහෙනම් ගිහලා බලමු කොහොමද කියලා එළවලු දාපු රෝස් පාන් තැටිය පීසාලු. හරි බලමු. ඕකේ කට්ටිය කොහොමද අපි ඇවිල්ලා ඉන්නේ දැන් කොස්කෝ මාර්ට් එකට මෙතන මේ කොස්කෝ මාර්ට් එක කියලා කියන්නේ මේක කොස්කෝ මේක ඇමරිකන් මාර්ට් එක අන්න ඒක තමයි මේ පීසා එක තියෙන්නේ. මේක ලොකු පීසා එකක්. අපි ඉස්සර මේක ඇවිල්ලා කාලා තියෙනවා. මේ වයිෆ් ආපු ඉඳලා කොරියාවට ෆස්ට් ටයිම් මෙයා ආපු ඉඳලා මෙයාටත් පෙන්වන්න එක තමයි මෙතෙන්ට එක්කගෙන ආවා. රයිට් අපි බලමු කොහොමද කියලා මේ ප්ලේස් එක. මේ තියෙන්නේ ගායිස් කොස්කෝ මාර්ට් එක කොරියාවේ ඉන්න කට්ටිය දන්නවා මෙතන. ඉතින් කොරියාවේ ඉන්න අය දන්නවා. කොරියාවේ නැති කට්ටියට කියන්නේ ඉතින් ආවට පස්සේ අනිවාර්යෙන් මේකට එන්න සුපිරි තැනක්. මේක ඇමරිකන් මාර්ට් එක. මේකේ චොකලට්ස් වර්ග ටොෆීස් වර්ග එහෙම දෙන අපේ අරක්කු වර්ග එහෙම අපේ ලංකාවට යන ගොඩක් මෙතෙන්ට ඇවිල්ලා තමයි බඩු අරගෙන යන්නේ. සුපිරි ඒරියා එක එතන. රයිට් මේ තියන්නේ මේ ඒරියා එක. මේක සුපිරි ඇත්තරම. මේක ගොඩක් ಜಾති බලන්න තියෙනවා ගන්න තියෙනවා. ලස්සන ප්ලේස් එක. මේක මල් බින කාට සුපිරිද. මේ කොස්කෝ මාර්ට් එක අපි ඇතුළට ගිහිල්ලා බලමු මේක කොහොම තත්ත්වය කියලා මොනවද මේක ගන්න තියෙන්නේ කියලා. ඇත්තටම අපි නම් යන්නේ මේකේ වෙන දෙයක් ගන්න මේක පීස් එක කන්න යන්නේ. මේ මෙතනින් තමයි ඇතුළ වෙන්න තියෙන්නේ. මේකේ ඇතුළට යනම නම් අනිවාර්යයෙන්ම මේවා කාඩ් එක ඕනේ. කාඩ් එක කොස්කෝ කාඩ් එකක් තියෙන. කාඩ් එක නැතුව යන්න බෑ මේකට. සල්ලි මැෂින් එකක් අරිනවා. ඒකත් පොඩ්ඩක් ෆෝකස් පොඩි මේකක් දාලා බලමු මොකද්ද කරන්න කියලා දැන්. ATM මැෂින් එකක් කඩලා එක හදනවා. සල්ලි ගන්න එක අපිට අදාළ නැහැ. ඉරියන්න ඕව බලලා ඊට පස්සේ මේ තියන්නේ මාර්ට් එක. මෙන්න මේ මාර්ට් එකේ තමයි බඩු තියෙන්නේ. ඔයාලා පේනවාද ලොකු ස්ටොක්ස් තියෙන්නේ මේකේ. මම හිතන්නේ මේකේ බඩු යන්නේ සෑහෙන්න දිනවා. සෑහෙන ලොකු බිස්නස් එකක් කරන මාර්ට් එකක් මේක. ඔයාලා ෆෑන් එක දැක්කම හිතා ගන්න පුළුවන් කොහොමද කියලා මාර්ට් එකේ ප්‍රමාණය. මේකේ ලොකු බිස්නස් එකක් කරන මාර්ට් එකක් මේක. මේකේ ගොඩක් කට්ටිය ලංකා තමන්ගේ රටට යන්න එහෙම ගොඩක් බඩු අරන් යන්නේ මේකෙන් තමයි. අතන තමයි පීසා තියෙන්නේ. මෙන්න මේ ඒරියා එකේ පීසාස් තියෙන්නේ.
right guys මම යනවා පොලිමට මේක සෑහෙන ලොකු පොලිමක් තියෙන පීස් එකක් අරගෙන එන්නම් පොඩ්ඩක් ඉන්න පට්ට ටික පොලිමක් තියෙන guys ඔයාලා පේනවා ඇති දෙල්ලන්නේ පොලිම මේ නංගි ඔයාලට හොට් ඩොග්ස් ඕනද මහයි මොනවාරි කියන්න බලන්න ඔයාලට කියන්න තියෙන දේ බලන්න මෙතන ගැන ඉක්මනට පීස් එක කණ්ඩත් ඕනේ ඉක්මනට අතන්ට shopping කරන්න යන්නත් ඕනේ කොතෙන්ද අර කැතුලේ මෙතෙන්ට මහීට මෙහෙ shopping කරන්න නැත් ඕනේ කියන්නේ ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න යන්න ඒ කියන්නේ මම හැඳි ගෑවලා යනවද අද කීයක් හරි ඉවරයි පීස් එක ආවනේ ගායි තාට පාඩගිනි පළමු කොහොමද කියලා පීස් එක දැන් ටයිමින් එක හරියට මං ගෙල්ලෙන්නද ඔන්න ගියා අපේ හස්බන්ඩ් පීස් එක අරන් එන්න මොනෝ ඒක ගේනකන් නම් ඉවසිල්ලක් නෑ ඔන්න පීස් එක අරගෙන එනවා මහීට අද එපා වෙන්න කවන්න තියෙන පීසා oh my god wow කට්ටියට පේන දේ පීස් එක කොහොමද කියනවද පීස් එක කොච්චර ලොකුද කිව්වොත් එහෙම ඔයාලට මේ ටේබල් එකෙන් හිතා ගන්න ඕනේ මොකද කියන්නේ මහීට ඉවසිල්ලක් නැහැලු පීස් එක ගැන මොකද කියන්නේ පීස් එක yummy yummy
යාළුවනේ ඉතින් මේකේ භාගයකට වග කියලා තියෙන්නේ මේ අපි දාගත්තේ බීෆ් පීසා එකක්. ඉතින් මේකේ බීෆ් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන බ්ලූබෙරිස් බෙල් පෙපර් තියෙනවා. ඔලිව් ඒ ඔලිව්ද බ්ලූබෙරි නෙමෙයි නෑ ඔලිව්ද හොඳ. ඇත්තටම මේක 5.5යි මේ පීස් එක. අනිත් මේ පීස් එක ගොඩක් ලාභයි. අපි භාගයකට වග කිව්වා මෙන්න මේ හරියට විතර තිබ්බා මේක මෙහෙම. මම හිතරන් දැන් මොකද්ද වාර කියන්නේ තියෙන්නේ? කියන්නේ නෑ තාම කනවා. කියන්නේ නෑ කනවා කර කැවිල්ල වගේ වෙනවා. ඉතින් පීස් එක කාලා ඉවර නෑ. ඉවරයි කියලා හිතුවර ඉවර නෑ. තව තියෙනවා. තව භාගයක්ම තියෙනවා. කන්න බෑ දෙන්නට හොඳටම ඇති. ගෙදර අරන් යන්න හදන්නේ මොකද අද මම නයිට් එකක්ද කෑල්ල කරන්න පුළුවන්. අනිත් එක මහිට කන්න තියන්න පුළුවන්. 4 දෙනෙක් 5 දෙනෙක්ට කන්න පුළුවන් මේක. කොරියාවේ වා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් කොස්කෝ මාර්ට් එකේ තුනේ පීස් එක අනිවාර්යෙන්ම වා කාලා බලලා ඇති. නැති කෙනෙක් නම් කොරියාවට ඉන්න කෙනෙක් ගිහින් නැත්තම් ගිහිල්ලා කාලා බලන්න. එන්න ඉන්න කෙනෙක් නම් ආපු ගමන් අනිවාර්යෙන් ඇවිල්ලා ඊළඟ දවසේ මේක කාලා බලන්න. හොඳේ. රයිට්. අදින් කතාව නිමයි. අපි වෙන වීඩියෝ කියන්නම බෑ. එන්නම් කියන්න දෙන්නේ. මොකුත් කියන්නම බෑ. දැන් නිදිමතයි. ඒක කියන්න බෑ නේද? දැන් රයිට් එන අපි guys අපි යාළුවනේ වෙන වීඩියෝ එකකින් හම්බෙමු ඉතින්. කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම මහි ව්ලොග්ස් YouTube channel එක. හැමෝටම ජය වේවා. අපි හම්බෙමු තාත් වීඩියෝ එකකින්. ඊගෙන් නම් අඤ්ඤෝ මහි ව්ලොග්ස්